වෙනවා. තාමත් මේ ලයිට් කණු ටික පෙන්නලා නේ තියෙන්නේ. කරන්ට් දියව ගන්න නේ. මේ නායකයේ හොඳේ මේ නායකයේ ඒවා. මේ බැටි ගහ තැන්න. ඒ කියන්නේ අස්සර පැත්තේ කියන පාර. එනෝනේ යන්න බෑ මේ පාරවල වල. මේවා ඉතින් කී විදියටවත් හැදෙන්නේ නැති පාරවල් මත. එනෝනේ මේක ලෙඩ කරන් ගියොත් මේ හොස්පිටල් එකට බැටිගාතන හොස්පිටල් එකට එක්කෝ යන්නේ එක බැරිලා නැත්තම් එනකොට එන්න බැරි වෙනවා. ඕන් තාත්තු මේ සාමාන්‍ය කෙනෙක් විතරයි. ආම්බෙන් හම්බුනේ. අස්සර පැත්තෙම එන්න පුළුවන් මේ පාරට. නැත්තම් මීගවුල් පැත්තෙම එන්න පුළුවන්. ඔන්න පාරව මෙන්න පුතා. මට සිරි වෙනවා. මේ යන්නේ ඉතින් මැටිගාතනට හොස්පිටල් එකට. හැබැයි මචං මේ පාරේ ආවොත් ආයෙ උඹලා යන්නේ නැහැ. මේ ලස්සනයි. ඕ මට ලස්සනයි ලස්සනුනාට ඉතින් පරිස්සම්. මේකේ තමයි යන්න තියෙන්නේ. ඔබට සිරි වෙනවා. ඉතින් ආට යන්න බැරි. අම්මට සිරි මේකත් පොකුණු ගිහිල්ලා නේ. මෙතන මේක ගිහිල්ලා නේ. මෙතන තියලා නේ. මේ පැත්තේ සීතලයි හොඳේ. ඒ තරම් සීතලයි. අර කඳු වීදුරෙන් වැහිලා. උනාට පාට ලස්සනයි හොඳේ. මේරියක් කඩාගෙන ඇවිල්ලා නේ. මෙතනත් කඩන් ඇවිල්ලා මේ. දැන් හොස්පිටල් එක ගිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. හරිද? පාරට හොඳයි මචං. ලෙඩේ කියන්නේ ඉතින් ලෙඩෙක් අරන් ආවොත් නම් ඒ ලෙඩා ගොඩ ගන්නට අපි හොස්පිටල් එකට ගේන්නේ. ඉතින් ඕනේ නේ කියන්නේ. ඒ වතුරන් තියනවා මචං මොනවාරකට ආයේ සුපිරියට මාරම සීතලයි. මචං බෙහෙත් ගත්තා. හරිද? දැන් අපි දැන් යන ගමන. වැඩේ කියන්නේ මේ පාරවල් යන්න මාරම අමාරුයි. ඉතින් මොනා කරන්නද නේ? මේ පැත්තේ මිනිස්සු කොහොම ජීවත් වෙනවද කියලා නම් හිතා ගන්න බෑ. හරිද? හොස්පිටල් එකට කිලෝමීටර් තියෙන්නේ 5ක් විතර. නමුත් ඒ 5 යන්න පැයක් විතර යනවා. ඒකයි තත්ත්වය. ඒකවල කොච්චර අමාරුද මේ පැත්තෙන් අපි එක දවසක් ඇවිල්ලා. එක දවසක මේ දැකපුවත් දෙකේ. පාර යන්න බෑ මචං. ඒ තරම් සීතලයි. හොඳේ? ඒ තරම් සීතලයි. එක පැත්තකින් මීදුම අනිත් පැත්තේ වහිනවා. පිස්සු වැදෙන සීතලත් ඕරෙලිය පරාදයි. මේ සාක්ෂි පේනවනේ. ඔම්මට සිරි වෙනවා. පේනවනේ. ගයිස් බෙහෙත් ටික අරගෙන යන ගමන්. හරිද? මේ පාර නම් මහා පිස්සු හැදෙනවා. ඒ තරම් යන්න අමාරුයි. ඇත්තටම යන්න නම් අමාරුයි. මේ දරුවේ අර පේනවනේ දැනටම මීදුම. හරිද? දැන් මේ හරිනම් පාර පොඩ්ඩක් හොඳයි. අහලට යන්න ඕනි බලන්න. සමහර තැන්වල ගන්න වෙදියක් නැහැ. මොකද අපහසුයි වීඩියෝ කරන්න. මේවා හැම ඔක්කොම ගිහිල්ලා තිබි ඉස්සර.
මෙන්න මේක තමයි මචං සංවේගීම සිදුවීම. මේ තියෙන්නේ මචං මැටි ගහ තැන්න. ඒ කියන්නේ මේ කන්ද ඔක්කොම මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. හරිද? ආවට පස්සේ මෙන්න මේ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම මේ ගහකට ගිහිල්ලා තියෙනවා. මේක තමයි සංවේගීම සිදුවීම. එමෙදී පල්ලෙහාට බහින්න අමාරුයි. මොකද මේ වගේ තැනකට අවදාන්න ඕනේ. මේ බලන්නකෝ. මේ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. මේකේ ඒ දැන් තිබ්බ විදිහ තිබ්බෙන බලන්නකෝ. මාරම දුකයි නේද? ඒකට කන්ද එන විදිය මට උඩ කොටස පෙන්වන්න බැරි වුණා. නමුත් උඩක් තියෙනවා කොටස් ටිකක්. මාරම සංවේගී බලන්නකෝ. එතන මේ වහල් ටික කැඩලා තියෙනවා. ඇඳ මේ පැත්තේ තියෙනවා. පොත් ටික මෙහෙ තියෙනවා. කිසිම කෙනෙකුට මෙහෙම දෙයක් නම් වෙන්න එපා. ඔයා බොඳ කළා තියෙන්නේ. මෙහෙමයි. මම අර පෙන්නුවා නේද ඔයාලට නායකිය ගෙදරක්. එතකොට ඒ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම මැරුණා. ඒ කියන්නේ වතුරට අවු වෙලා. උඩින් ගලාගෙන වතුරට අවු වෙලා. දරුවෝ දෙන්න බේරුණා. හරිද? ඒක මම මේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන් උනේ එතනට මොකද බහින්න බෑ තාමත් මේ තාමත් ඒවා වතුර පිරලානේ තියෙන්නේ. ඒ නිසා අවදානම් තැන් වලට යන්න හොඳ නැහනේ. නමුත් මචං ඒ වගේ සිදුවීම් නැවත මේ ලංකාවේ නොවෙන්න ඕනි. ඒ දන්නවද? මේව නම් මහා දුක්බර කතා මේ පාරවල් වල එහෙම යන්නවත් බෑ ඉතින්. ඒ කියන්නේ පාරවල් කොහොමත් මේ පැත්තේ කාපටුත් නෑ. පොඩක් අරින් මෙන් චූටි ටික පොඩ තාර දාලා තියෙනවා නැත්තම් මාස් පාරවල් තමයි. හොස්පිටල් එකට යන්න ගියත් පට්ට ගියමත් දෙන්න ඕනේ. ටවුන් එකට යන්න ගියත් පට්ට ගියමත් දෙන්න ඕනේ. මාර දුක්බරයි. ඇවිල්ලා බලන්න මේ පැත්තට. හරිද? ওই බද්දුල්ල පස්සර පැත්තට ආවට පස්සේ ඇවිල්ලා බලන්න පස්සර පාරේ ඇකිරියට ඊපස් මැටි ගහ දැන්නට ඔය ලුණුගල පැත්තෙන් එමෙ ඇවිල්ලා කොහමද කියලා. හරිද? එහෙනම් පස්සේ හම්බෙමු. තෙරුවන්ගේ සරණයි. හොඳින් ඉන්න. මම ගොඩක් පෙන්නුවේ මේ පැත්තේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා හදාගත්තට පස්සේ මේ පැත්තේ ඇවිල්ලා හැබැයි මාර ලස්සනයි හොදේ. මාරම ලස්සනයි. ආයේ කියන්න වචන නැහැ. ඒ තරම් ලස්සනයි. මෙතනේම වෙන නායකයාට පස්සේ පාරක් එහෙම තිබ්බේ නැහැ. හරිද? පාරක් එහෙම තිබ්බේ නැහැ මේ. ඉතල තිබ්බ මේක. හරිද? පාරක් එහෙම තිබ්බේ නැහැ. යන්නත් බෑ මේ. ඔන්න හරිද? දැන් ගම් වතුරත් එක්ක මේ කරන්ට් එක ඔක්කොම පහත් වෙලා තියෙන්නේ. මේ ඇකිරියට යන මාර්ගය. ඇකිරියට කියන්නේ මැටි ගහ තැන්නට පස්සරට පැත්තට යන තියෙන මාර්ගය. මෙන්න ලයිට් කරනවා. හරිද? මෙන්න ලයිට් කරනවා. එතකොට මේක දැන් මේ ඔය නායකයින් හින්දා හදාගෙන පහත් වෙලා තියෙන එක. හදන්න පොඩි ගේමක් දෙන්න ඕනේ. හැබැයි මචං මේක පල්ලහැට යන එකට වාහනයකට බස් එකකට හරි වැටුනේ බස් යන පාරක් නේ. දැන් වැඩ කරන්නේ නැතුවද මං හිතන්නේ. මේ පාරේ යන්න අමාරුයිනේ. හරිද? මේක යන ගමන් මිනිහෙක්ගේ ඇඟට වැටුනොත් ආයෙතින් කියන්න වචන නෑ. හරිද? ඊට කලින් දෙයියනේ මේක හදලා දාපල්ලා පුළුවන් නෑ. දෙයියන්ගේ පීඨය මේක හදලා දාපල්ලා නැත්තම් මේ මිනිස්සු මාර විදිහට අසරණ වෙන්නේ. මේ පල්ලහැට ලයින් එක ගිහිල්ලා තියෙන්නේ. අපි අරගෙන ලයින් එක ගිහිල්ලා තියෙනවා. නමුත් මේ කියන්නේ 33000 ලයින් යන්නේ. ලොකු ලයින් යන්නේ. දෙයියනේ මේක කඩාකට වැටුනොත් හරිද? ආයෙතින් දෙයියන්ටවත් කියලා වැඩක් නැහැ. ඒ ජීවිතය සල්ලි වලටවත් ගන්න බෑ මචං. ඒ නිසා මම මේක මේ ගොඩක් දුරට පෙන්නන්නේ. මේක මේ අවදානම වැඩි නිසා.